ඔයා ජීවිතේ කොහෙදිම හරි කාගෙන්ම හරි ප්‍රතික්ෂේප වෙලා ඒ කියන්නේ රිජෙක්ට් වෙලා තියෙනවද? අම්මා තාත්තගෙන්, පින්වතාගෙන්, සහකාරියගෙන්, යාළුවන්ගෙන්, රස්සාවකින්, සමාජ තලයකින් හරි මේ එකිනොකී කොහෙදිම හරි අමුවේ ප්‍රතික්ෂේප වෙලා කුජීත උනාම දැනෙනේ හැඟීම ෆීල් වෙලා තියෙනවද? ප්‍රතික්ෂේප වීම කියන්නේ සසර කලකිරවන දුකක්. ඒ වගේම දරාගන්න බැරි කලකිරීමක්. ඒ ඔක්කොම අමු ඇත්ත. මොනතරම් ලොකු චරිතයක් වුණත් රිජෙක්ට් වුණ වෙලාවට හීනියට හරි කඩන් වැටෙනවාම තමයි. හැබැයි ඒ දුකමුසු කලකිරීමෙන් තව පොඩ්ඩක් එහාට ගිහින් හිතුවොත් ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ ජීවිතේට ලැබෙන ලොකු මොටිවේෂන් එකක්. මොකද කොහේදී හෝ ප්‍රතික්ෂේප වීමේ කාලකන්ණි දුක දැනුණට පස්සේ ජීවිතේට ලැබෙන පන්නරය රිජෙක්ට් ෆීල් එක නොවිදපු කෙනෙක්ට හිතා ගන්නවත් බැහැ. කවුරුම හරි කෙනෙක් අහේතුවකට ඔයාව ප්‍රතික්ෂේප කරනවා නම් එතන ඔයා තනියෙන් තේරුම් ගන්න ඕනේ වෙනම පණිවිඩයක් හැංගිලා තියෙනවා. එහෙම වෙන්නේ එක්කෝ ඔබේ කඩාවැටීම් දරා ගන්න බැරි නිසා. තවදුරටත් ඔයා ළඟ වටින යමක් නොමැති නම් හෝ ඔබ සිටින්නේ පරිහානියට පත්වෙමින් නම් බොහෝ තැන්වලදී ඔයා ප්‍රතික්ෂේප වෙනවා. මිනිස්සු ඔයාට මොනතරම් හිතවත් වුවත් ඔයා උන්න පසු කරමින් ඉහළට යනවා දකින්න මිනිස්සු අකමැති. කෙනෙකුගේ ජයග්‍රහණය දරාගන්න ඒ දිහා බලන් ඉන්න බැරි වුණාම ඔවුන් බොහෝ විට කරන්නේ ඒ දේවල් වගේම ඒ කෙනාව ප්‍රතික්ෂේප කරන එකම තමයි. සරලවම කිව්වොත් ප්‍රතික්ෂේප වීම කියන්නේ පණිවිඩයක්. මුලින් මේ පණිවිඩය මොකක්ද කියලා ඇනලයිස් කරගන්න නම් කොතනකදී හෝ කවරෙකුගෙන් හෝ ප්‍රතික්ෂේප වුණාම ඒ වේදනාව අතරින් ආපසු හැරී මොහොතක් යලි Taman දිහාම බලන්න වෙනවා. එක්කෝ ඔබ ඉන්නේ කට්ටටම වරද්දගෙන. එහෙමත් නැත්තම් ඔබ ඉන්නේ අනිත් අයට බලන් ඉන්න බැරි තරමටම ජීවිතේ දිනාගෙන. මුලින්ම ඔයා ඉති මේ දෙකෙන් කොයි පැත්තටද කියලා ඔයා තීරණය කරන්න. කොයි පැත්තකට අයිති වුණත් කමක් නැහැ, සතුටු වෙන්න. මොකද ප්‍රතික්ෂේප වීම කියන්නේ හැම කෙනෙක්ම බලෙන් හොයාගෙන හරි විඳින්න ඕනි පොසිටිව් ඉෆෙක්ට් එකක් තියෙන වේදනාවක්. මේ ලෝකෙ ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන් බොහෝමයක් කාලයකට කලින් දරුණුම විදිහට ප්‍රතික්ෂේප වීම අත්විඳපු මිනිස්සු. කැටි පේරි හේතුවක් නැතුව තමන්ගේ සැමියාගෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ වේදනාව පන්නරයක් කරගෙන අන්තිමට ඇය ලෝකයේ ප්‍රසිද්ධ ගායිකාවක් බවට පත් වෙනවා. ස්ටීව් ජොබ්ස් තමන් ආරම්භ කරපු Apple කම්පැනියෙන් එළියට දානවා. ඒ ප්‍රතික්ෂේප වීමෙන් ටික කාලයකින් පසු ඔහු ලෝකයේ ලොකුම ධනවතෙක් බවට පත් කරනවා. වෝල්ට් ඩිස්නි සතුව කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ කියලා ඔහුගේ ආයතනය ඔහුව එළවලා දානවා. අවසානයේ ඔහු නවතින්නේ තමන්ගේ නම මුළු ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම ඇහෙන්න සලස්වලා. තමන් ලියපු පොත් ප්‍රකාශකව 12 දෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වුණාට පස්සෙත් අරමුණ අත නොහැරපු ජේ.කේ රෝලින් අවසානයේ ලෝ ධනවත්ම කතුවරිය බවට පත් වුණා. තමන් තදින්ම ආදරය කරපු පෙම්වතා තමන්ව ප්‍රතික්ෂේප කළාට පස්සේ විෂාදයේ හැදිලා දුක් විඳපු දීපිකා පදුකෝන් වර්තමානයේ බොලිවුඩ් වල වැඩිම මිලක් අය කරන නිලිය බවට පත් වුණා. ලොකු චරිත කතාම ඕනේ නැහැ. නිකමට ඔයා අවට ඉන්න ජීවිතේ දිනපු 2-3 දෙනෙක්ගෙන් ආපු ගමන ගැන අහලා බලන්නකෝ. ඒ ගමනේ කොහේ හරි තැනක තදින් ප්‍රතික්ෂේප වුණ හැටි එයා කියලා දෙයි. තනි වෙලා, පැරදිලා, කලකිරිලා, ප්‍රතික්ෂේප වෙලා මේ ඔක්කොම උනාට පස්සේ තමයි ඔයාට ඔයාගේ ඇතුලේ හැංගිලා ඉන්න ඔයාව පේන්න පටන් ගන්නෙ. අන්න එතකොට තමයි අරමුණු පස්සේ කඟබේනෙක් වගේ දුවන්න මොරාල් එකක් දැනෙන්නේ. එතනදි තමයි මේ මහ පොළවේ නමක් තිබ්බ මිනිහෙක් වෙන්න ඕනෙමයි කියලා ඔයාට දැනෙන්න පටන් ගන්නෙ. අන්න ඒ නිසා තමයි මම මුලින් කිව්වේ ප්‍රතික්ෂේප වීම තමයි බලවත්ම මොටිවේෂන් එක කියලා. මේ වෙනකන් ජීවිතේ කවදාවත් කාගෙන්වත් ඔබ ප්‍රතික්ෂේප වෙලා නැත්තම් ඔබ වාසනාවන්ත බව ඇත්ත. හැබැයි තාමත් ඔබ ඔබගේ හැකියාවේ උපරිමය නම් ස්පර්ශ කරලා නැහැ. ඒ නිසා බලෙන් හරි එක සැරයක් හරි ජීවිතේ ප්‍රතික්ෂේප වීම අත්විඳින්න. ප්‍රතික්ෂේප වීම මුලදි වේදනාවක් වුණාට ටික කාලෙකින් ඒක මොනතරම් ඵලදායී විදීමක්ද කියලා ඔයාටම තේරෙයි. රිජෙක්ට් වෙන හැම සැරේකම එක දෙයක් ඔලුවට ගන්න. සතයක් වටින් නැති බොරුළු කැට වගේම මිලදී ගන්න බැරි දියමන්ති කියන දෙකම මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා.
බොරළු වෙලා පයට පෑගිලා යනවද දියමන්තියක් වගේ අගේට දිස්නි ගහනවද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. ඔබට ජය.